හරි යාළුවනේ සාදරයෙන් පිළිගන්නවා ඔය YouTube channel එකට. අද මම කතා කරන්න යන්නේ ඔයාගේ තියෙන Binance account එකට කොහොමද USDT 5000 ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ රුපියල් වශයෙන් ගත්තොත් රුපියල් ලක්ෂ 15ක් ඔයාගේ Binance account එකට ගන්න කියලා. ඉතින් මේ සල්ලි මතක තියාගන්න ඕනේ මේ සල්ලි අතර ගන්න බෑ. ඒ කියන්නේ මේ සල්ලි වලට දෙන්නේ Binance ලා ඩිමෝ ට්‍රේඩින් විදියට. එතකොට ඔයාලට පුළුවන් කෝස් එකක් කරනවා හෝ නැත ඔයා දන්න දැනුම ප්‍රැක්ටිස් කරන්න. ඒ වගේම ඔයාලට සිග්නල් වල ට්‍රේඩ් දාන්න. කියන්නේ ඔයා ට්‍රේඩින් පටන් ගන්න රිස්ක් එකක් වගේ එහෙම කියන්නේ සල්ලි අපරාධේ සල්ලි නාස්ති වෙයි කියලා හිතනවා නම් ට්‍රේඩින් කරන්න කලින් ලෙසන් ඒ ප්‍රැක්ටිස් වෙන්න වගේ තමයි Binance ලා මේ ඩිමෝ ට්‍රේඩින් USDT 5000 දීලා තියෙන්නේ. ඉතින් ඔයා හිතනවාද මේ USDT 5000 ඉවර වුණාම ඔයාලට ඒ අලුතෙන් account හදාන්න එහෙම ඕනේ නැති කියලා. නෑ ඔයාලට තියෙන්නේ Binance එකේ access වල ඒ කියන්නේ ඔයාගේ wallet එකට ගිහිල්ලා ඒකේ ඩිමෝ wallet එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් යටින් reset button එකක් තියෙනවා reset කරලා ගන්න. ඉතින් අපි අද බලමු කොහොමද ඔයා Binance account එකේ ඩිමෝ option එක on කරගන්නේ කියලා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් ඔයාලට Binance account එකක් හදන්න ඉතින් කියලා දෙන්නේ නෑ. මොකද ඒකට ඔයා 18+ වෙන්න ඕනේ. ඒ වගේම identity එකක් තියෙන්න ඕනේ, face verification තියෙන්න ඕනේ. ඉතින් මට ඒව කරන්න බැරි හින්දා මටත් අය සවස් 15ක් හින්දා ඒක මට කරන්න වෙන්නේ නැහැ. හැබැයි ඔයාලට පුළුවන් Binance account හදන විදිහ ඕන තරම් YouTube එකේ තියෙනවා. ඔයාලට එහෙම බලලා ඔයාලට පුළුවන් Binance account එකක් හදන විදිහ බලා ගන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට. හරි යාළුවනේ ඉතින් මම Binance app එකට ආවා. ඉතින් ඔයාලට මේ ඉන්ටර්ෆේස් එකේ උඩ බලා ගන්න පුළුවන් ඉරි තුනක්. එතන ඔයා ටික් කරන්න. then ගියාම එතන more service තියෙනවා. more service එකට යන්න. ඔයා Binance Lite එකේ නම් ඉන්නේ Binance Smart එකට ඔයා log වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි මේක කරන්න තියෙන්නේ. ඉතින් ඔයා services වලට ගියාට පස්සේ ඔයාලට මෙතන command function වල තියෙනවා demo trading කියලා. නැත්නම් මෙතන search bar එකේ හැරි demo trading කියලා ගහපුවම මෙන්න මේ වගේ joystick button එකකුත් එක්ක තියෙන icon එකේ තියෙන demo trading එකට ඔයා යන්න තියෙන්නේ. ඉතින් ඔයා සාමාන්‍යයෙන් ඔයා කරන ට්‍රේඩින් එක අනුව මේක වෙනස් වෙනවා. ඒ කියන්නේ ඔයා ස්පොට් ට්‍රේඩින් කරනවා නම් නැත්නම් ෆියුචර් ට්‍රේඩින් කරනවා නම් ඔයාට ස්පොට් ට්‍රේඩින් කරනවා කියපු ගමන් එතන ස්පොට් පෙන්නවා. ඊට පස්සේ ඔයාට ෆියුචර් ට්‍රේඩින් කරනවා නම් ගොඩක් කට්ටිය ෆියුචර් නේ කරන්නේ. ෆියුචර් කරාම මෙතන USDM කියලා තියෙන එකක්. එතෙන්ට යන්න තියෙන්නේ. එතෙන් ගියාම ඔයාට මෙන්න මෙහෙම තමයි පෙන්නන්නේ. ඉතින් ඔයාට මෙතන USDT 5000ක් තියෙනවා වගේම ඔයාට මෙතන coin එක පෙන්නනවා. ඉතින් ඔයාට ප්‍රශ්නයක් එන්න පුළුවන් මෙතන ඩිමෝ ට්‍රේඩින් කරන ඉඳ coin limit එකක් තියනවාද එහෙම කියලා. නෑ ඇත්තම limit එකක් නෑ. ඔයාට පුළුවන් real market එකේ විදිහට කියන්නේ ඔයා signal group එකක ඉන්නවනම් free signal group එකක ඉන්නවනම් ඔයාට signal වලින් trade කරන්න විදිහ ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට පුළුවන් ඔයාට පුළුවන් trading view වලින් market එක analyze කරලා market එකේ trade දාන්න. ඉතින් ඔයාලට පේනවනේ මෙතන කොච්චර මේක තියෙනවද coins කියනවද කියලා. කියන්නේ coins ඔක්කොම තියෙනවා. BTC, USDT, ETH ඔක්කොම තියෙනවා. ඉතින් ඔයාලට මෙතන ට්‍රේඩ් දාගන්න පුළුවන්, ලිවරේජ් මාරු කරන්න පුළුවන්, මාර්ජින් මාරු කරන්න පුළුවන්, බයි සෙල් දෙකම පුළුවන්. ඊට පස්සේ මම කිව්වා වගේ මෙතන කොහොමද ඔයා මාකට් එක කියන්නේ ඔයාගේ සල්ලි ඉවර වුණොත් එහෙම කොහොමද ඔයා ආය මාර්ජින් එක වෙනස් කරගන්නේ කියලා බලමු. ඉතින් ඔයාලට තියෙන්නේ මෙතන ඇසෙස් වලට යන්න. ඇසෙස් වලට ගියාම මෙන්න මේ වගේ ස්පොට් ට්‍රේඩින් වල USD 10000 අප් වෙනවා. ස්පොට් ට්‍රේඩින් වලට වඩා USD 10000ක් හම්බ වෙනවා. ඔයා ෆියුචර්ස් වලට යන්න. ෆියුචර් ට්‍රේඩින් කරනවා නම් ඔයාලට තියෙන්නේ ෆියුචර් ට්‍රේඩින්ග්ස් වල ෆියුචර් වල මෙන්න මෙහෙම මාර්ජින් එක පෙන්නන. හරිද? එතන ඩොලර් 10000ක් පෙන්නනකොට ඔයාලට මාර්ජින් එක විදිහට පෙන්නන්නේ එතන ඩොලර් 5000ක් විතර. ඉතින් ඔයාලට මෙතන රීසෙට් බටන් එක ඔබලා ඉවරලා එතන කන්ෆර්ම් එක දීලා ඔයාලට බලන්න මාර්ජින් එක රීසෙට් කරගන්න. එතන එතකොට coin name තියෙනවා. එතකොට coin name එක තමයි ගොඩක් වෙලාවට පෙන්නන්නේ. ඉතින් මේක ඔයාලට බලන්න රීසෙට් කරගන්න. ඒක කොහොමද ඒ ගාන වගේ තමයි තියෙන්නේ. හරි යාළුවනේ ඉතින් මේ තමයි Binance demo trading ගැන වල කතා කරන්න තියෙන්නේ. ඉස්සරහට මේ channel එකෙන් ඔයාලට trading view එකේ tricks ඒ කියන්නේ indicators, secret indicators, එතකොට secret strategies ගැන බලා ගන්න පුළුවන්. ඉතින් මේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න අපිව subscribe කරලා like button එක ඔබලා bell icon එක ඔබලා tick එක දාලා තියාගන්න. ඉතින් අපි සතියකට සැරයක් වගේ වීඩියෝ එකක් ගේනවා. සියලු දෙනාටම සුබ දවසක්.